සුබ දවසක් හැම දිනාටම. ඇත්තටම මම ඕගලන්ට අද මේ පෙන්වන්නේ ලංකා පොළොවේ හම්බුණු මැණික් ගලක් නෙමේ. විශේෂයෙන් මේක මැඩගස්කරයේදී හම්බුණු මැණික් ගලක්. ඉතින් ඕගලන්ට මම මේක කියා දෙන්න උත්සාහ කරන්නේ මේ මැඩගස්කර මැණික් ගලක් නවක කෙනෙක් මිලදී ගද්දී එයාට විශේෂ හැකියාවක් තිබිය යුතුයි මේ මැණික් ගල හොඳින් අඳුරගන්න. විශේෂයෙන් ඕගලන්ට මේ ගලේ වර්ණය පේනවා. ඒක සමාන වර්ණයක් පින්ක් වර්ණයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් විශේෂයෙන් අපි මේක හැඩ කරගෙන මේක කට් කරාට පස්සේ මේකේ තියෙන වෙනස්කම් තමයි මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ මැඩගස්කර් ගල් ඔයගොල්ලෝ බාහිරව දකින්නවට වඩා කඩතොළු සහිතයි. මේක අපි මැණික් ගල රත්නපුරේ හෝ කොහේ හරි වෙළඳපළකින් අරගෙන රළු මැණික් ගලක් අපි කට් කරන්න පටන් ගත්තාම ඒ කියන්නේ අපි මේ මැණික් ගල සකස් කරන්න ගත්තහම තමයි මේක අපි ගාද්දි paludu මතුවෙන ලක්ෂණ වැඩි. ලංකාවේ මැණික් ගලක ඇත්තටම එහෙම ගොඩක් අඩු ස්වභාවයන් තියෙනවා. ඉතින් විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න පළවෙනි කාරණාව තමයි මේ ගලේ උස ප්‍රමාණ ගොඩක් දුරට අඩුවෙන් පිහිටන්නේ. වැඩිම ප්‍රතිශතයක් මැඩගස්කර ගලක උස පල්ලට සමාන උස අඩුවෙන් පිහිටනවා. ඒකත් විශේෂයෙන් දැනගත යුතුයි නවකය. ඊළඟට අපිට හොඳ වාක්කුවක් දකින්න පුළුවන්කම තියෙන්නේ අඩුවෙන්. දැන් මේ ගල ගත්තත් මේ තියෙන වර්ණ වාක්කුවක් අපිට දෙන්නේ නැහැ. පාට වැඩි වෙලා ඉස්සෙන පැත්තක් අපිට එන්නේ අඩුවෙන්. මුළු ගල පුරාවටම සමාන වූ පාටක් තියෙනවා. විශේෂයෙන් මම මේ මැණික් ගලෙන් ඕගලන්ට පෙන්වන්න යන්නේ ඒ කාරණාව. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න අපි ගොඩාක් දුරට මැඩගස්කර් ගලක් මිලදී ගද්දී ඒ ගැන දැනුමක් තිබිය යුතුයි. මොකද නැත්තම් අපිට මැඩගස්කර් මැණික් ගලකින් chance ලැබෙන්න තියෙන අවස්ථා අඩු වෙනවා. විශේෂයෙන් තවත් හේතුවක් තියෙනවා නවකය දැනගත යුතුයි. මොකද මේ මැඩගස්කර් මැණික් ගල් වෙළඳ පොළට එද්දී ගුණාත්මක මැණික් ගල් බොහෝ දුරට තෝරලා ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් දුරට මේ මුදලාල්ලා ගුණාත්මක මැණික් ගල් මේ රත්නපුරේ වගේ වෙළඳපොළකට ගේන්නේ නැහැ. ඒ නිසා තරමක් දෝෂ සහිත මැණික් ගල් තමයි රත්නපුරේ පොලකට ගේන්නේ. විශේෂයෙන් මතක තියාගන්න. ඊළඟට මේ මැණික් ගලේ ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේදී දැක් ගන්න පුළුවන් අපි කට් කරලා ඉවරනාට පස්සේ මේ ගලේ දූවිලි ගතිය තියෙනවා. දැන් ඕගොල්ලන්ට මේ පේනවා දූවිලි ගතිය මේ ගලට වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වර්ණය ඉස්සිලා නැහැ. වර්ණය වැඩි වෙලා නැහැ. තිබුණු වර්ණයටම ගල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකත් ඕගොල්ලෝ මතක තියාගන්න. ඉතින් මේ දූවිලි ගතියත් අපිට මේ මැණික් ගල විකුණ ගැනීමේදී යම් අර්බුද සකස් කරන්න පුළුවන්.